Student Daybook presented by Agape Education. Episode 1, Accommodation Facilities, SS13 Grand Sabang. Hello everyone, I'm Pansil from Sri Lanka. My university is INTI, Subang International College. So ඉතින් මම අද ඔයාලට පෙන්වන්න හදන්නේ SS13 Grand Subang accommodation එක කොහොමද කියලා. එන්න මාත් එක්ක මම ඔයාලට පෙන්වන්නම් accommodation එක මොන වගේද කියලා. ඉතින් මම මේ ඉන්නේ main area එකේ, ඒ කියන්නේ public area එකේ මම මේ ඉන්නේ. ඉතින් මම ඔයාලට වටපිටාව පෙන්වන්නම්. බලන්න ලස්සන view එකක් තියෙනවා මෙතෙන්ට. ඉතින් ඔයාලට පේනවා ඇති අර පැත්තේ අතන තියෙන building එක, ඒක තමයි මගේ college එක. ඉතින් මට මෙතන මගේ accommodation එකේ ඉඳන් මගේ college එකට ඇත්තම කිව්වොත් තියෙන්නේ walking distance එකක් තියෙන්නේ. ඒ වගේම අපිට shuttle bus එකක් තියෙනවා college එකට යන්න. ඉතින් අපිට එකෙන් shuttle bus එකේ ගියොත් අපිට free යන්න පුළුවන් college එකට කිසිම වියදමක් නැතුව. ඉතින් normally අපිට public area එකේ බලා ගන්න පුළුවන් washing machines තියෙනවා. ඒ වගේම dryers තියෙනවා. අපිට ඉතින් හරිම ලේසි අපිට අපේ room එකේ ඉඳන් දුම් ටික ගෙනල්ලා මෙතෙන්ට දැම්මා, හේදුවා, එහෙම ඩ්‍රයර් එකට දාලා ආය අරන් යන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒ වගේම ඊට පස්සේ මේ පැත්තෙන් ඔයාලට පේනවා ඇති පොඩි ළමයින්ට play area එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන මේ ඔක්කොම common area එක. මේ ඔක්කොම තියෙන common area එක. ඉතින් මේකේ අපේ SS13 Grand Subang accommodation එකේ common area එක තියෙන්නේ 5th floor එකේ. මේ තියෙන guys pool එක. ඉතින් අපිට මේ pool එකට වෙනම access ගන්න ඕනේ නැහැ. accommodation එකේ ඉන්න හැමෝටම pool එක free. ඉතින් අපිට ඕන වෙලාවක ඇවිල්ලා pool එකට වෙලා chill කරන්න තමයි තියෙන්නේ. ඊළඟට මෙතන තියෙනවා baby pool එක. ඉතින් ඊළඟට මෙතන අපිට ආයේ common area එකේ බලා ගන්න පුළුවන් gym එක. ඉතින් අපිට pool එකට වගේම තමයි. ඉතින් අපිට pool එකට වගේම තමයි අපේ accommodation එකේ ඉන්නවා නම් අපිට gym එකටත් වෙනම ගෙවන්න ඕනේ නැහැ. gym එකටත් අපිට access තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ඇවිල්ලා management office එක. ඒකත් තියෙන 5th floor එකේමයි. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නම් අපිට හම්බෙන rooms මොන වගේද කියලා. මේ බලන්න මේවා safety එක. අපිට මේ වගේ card එකක් දෙනවා. අපිට මේ card එක නැතුව අපේ floor එකට access කරන්න බෑ. අපි මේ card එක මෙහෙම tap කරලා ඊට පස්සේ තමයි අපේ floor එකට access කරන්න පුළුවන් අපිට. මම යන්නේ පෙන්වන්න මගේ room එක. ඉතින් මෙහෙම එළිය අපිට තියෙනවා shoes දාන්න cupboard එකක්. cupboard එකක් තියෙනවා. ඊට පස්සේ අපිට හම්බෙනවා මේ වගේ keys තුනක් හම්බෙනවා. එකක් මේ cupboard එකට access කරන key එක. අනිත් එක මේ main door එකේ key එක. අනිත් එක අපේ room එකේ key එක. ඉතින් අපි ඇතුල් වුණ ගමන්ම මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් මේකට ඉතින් මේ එකකට කියන්නේ යුනිට් එකක් කියලා.
එක යුනිට් එකක රූම්ස් 3ක් තියෙනවා. හරිද? මම පෙන්නන්නම්. දැන් අපිට මෙතනින් තියෙනවා පොඩි කිචන් ඒරියා එකක්. ඊට පස්සේ අපිට තියෙනවා වොෂින් මැෂින් එකක්. ෆ්‍රිජ් එකක් තියෙනවා. ඊට පස්සේ ටොයිලට් එක වොෂ්රූම් එක තියෙනවා. දැන් මේ අපිට මේ අයිටම්ස් ඔක්කොම ඒ කියන්නේ මෙතන මිනි කිචන් එක මෙතන වොෂින් මැෂින්ස් ඒ ඔක්කොම අපිට කොමන් තියෙන කියන්නේ දැන් අපේ රූම්ස් 3ක් තියෙනවා මෙතන 2ක් තියෙනවා මේ දෙකේ වෙන කට්ටියක් ඉන්නවා. දැන් මේක තමයි මගේ රූම් එක. මම අතුලට ගිහලා පෙන්නන්නම් ඔයාලට. දැන් අපි කට්ටියට කියන්නේ අපි රූම් 3 ඉන්න කට්ටියට මේ ටික මේ අයිටම්ස් ඔක්කොම තියෙන්නේ මේ ඔක්කොම පොදුවේ තමයි යූස් කරන්න තියෙන්නේ. දැන් මම පෙන්නන්න රූම් එක. මෙන්න තියෙනවා රූම් එක. ලොක් කරමු. හරි. ඉතින් උතන තියෙනවා ඇඳ. මේ තියෙනවා ඇඳ. මේකත් මේ අර ගොඩක් කම්ෆර්ටබල් ඇඳක්. කම්ෆර්ටබල් කියන්නේ මෙට්‍රස් එක වුණත් ස්ප්‍රින්ග් මෙට්‍රස් එකක් තියෙන හරිම කම්ෆර්ටබල්. ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් එළිය view එක. මට ඕන ජනෙල අරින්නත් පුළුවන්. මෙන් තියෙනවා එළිය view එක. දැන් නම් අත්‍තරම මෙහි ඇවිල්ලා වෙලාව 5:26යි. පේනවද 5:26ට එළියේ තියෙන view එක? අර නිකන් කිසිම මේ හවසක් නෑ වගේ නිකන් දවල් වගේ තියෙන්නේ මේ එළිය view එක. ඊට පස්සේ අපිට රූම් එකේ තියෙනවා AC එකක් තියෙනවා. ඊට පස්සේ ෆෑන් එකක් තියෙනවා ඕන්න. අපිට ඕනනම් මෙතන ප්ලග් පොයින්ට්ස් තියෙනවා. අපිට කබඩ් එකක් හම්බ වෙනවා. අපේ ඇඳුම් දාගන්න ඕනේ තරම් දාගන්න පුළුවන් ඇඳුම් මාර විදිහට ඉදයි කබඩ් එක. මේ උඩක් තියෙනවා තාම මම මොනවද දාගෙනත් නැහැ ඒවට. ඊට පස්සේ අපිට මෙතන මගේ ඩෙස්ක් එක තියෙනවා. පුටුව තියෙනවා. ඊට පස්සේ අපිට ඇතුලේ තියෙනවා පොඩි ලොකෝ එකක් වගේ එකක්. ඊට පස්සේ මිරර් එක තියෙනවා. ලයිට්ස් තියෙනවා. මම ලස්සන ලයිට් දැම්මා. හැමතිස්සෙම ඉතින් ලයිට් දාලා තියන්නේ නැහැ මොකද? See you in the next video. The Gateway Education Malaysia. Your gateway to higher education in Malaysia.